2026 අවුරුද්දේ මගේ ස්ටුඩියෝ එකේ තියෙන ගැජට් සම්බන්ධ ටුවර් එක ගැන අද වීඩියෝෙන් කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමදෙනෙක්ම ටෙක් ලැබ්ස් SL YouTube channel එකට. ඉතින් මේ උදා වෙච්ච අලුත් 2026 අවුරුද්ද ඔයගොල්ලෝ හැමදෙනෙක්ගේම ප්‍රාර්ථනා ඉටුවන සුබ නවවසරක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒකත් එක්ක මේ අවුරුද්දේ ඔයගොල්ලන්ට පොඩි මොටිවේෂන් එකක් ගෙනත් එක්ක මගේ ස්ටුඩියෝ එකේ තියෙන ගැජට් සම්බන්ධව. ඉතින් වීඩියෝස් වලදී ගොඩක් යාළුවෝ අහලා තිබුණා ඔයා මේ දෙයට පාවිච්චි කරන්නේ මොකද්ද මේ ගැජට් එක මොකද්ද මේ සම්බන්ධ විස්තර. ඉතින් ඒකත් එක්ක මම හිතුවා මගේ ස්ටුඩියෝ එකේ තියෙන මේ ගැජට් සම්බන්ධව පොඩි ඕවර් එකක් ඔයගොල්ලන්ට අරන් එන්න. ඉතින් මූලිකවම කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මම ස්ටුඩියෝ එක යූස් කරනවා purposes දෙකකට. එකක් තමයි මගේ මියුසික් කම්පොසිෂන්ස් කරන්න මියුසික් ස්ටුඩියෝ එකක් නැත්නම් රෙකෝඩින් ස්ටුඩියෝ එකක් විදිහට මම මගේ ස්ටුඩියෝ එක පාවිච්චි කරනවා. ඊට අමතරව ටෙක් ලැබ්ස් SL එකේ වීඩියෝස් කරන්නත් මම මේක යූස් කරනවා. ඒකට ඒ සම්බන්ධව අවශ්‍ය ගැජට්ස් ජාති දෙකෙන්ම ඔයගොල්ලන්ට මේ ස්ටුඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට වීඩියෝ එක බලද්දී හිතෙන්න පුළුවන් ඇත්තට මම මේ ලොකු සල්ලිකාරයෙක් එකපාරට බඩු ගොඩක් අරගෙන මෙහෙම තමයි ස්ටුඩියෝ පවත්වන්න කියලා එහෙම දෙයක් කිසිම දෙයක් නැහැ. මත් බින්දුවෙන් පටන් ගත්ත කෙනෙක්. ඉතින් ඒකත් එක්ක පුංචි ගැජට්ස් ඇත්තටම ස්ටුඩියෝ එකට එකතු කරගෙන තමයි මේ වගේ ස්ටුඩියෝ එකක් මේ විදිහ හදාගෙන ඉතින් මේකත් පර්ෆෙක්ට් ස්ටුඩියෝ එකක් නෙමෙයි. තවත් ගැජට්ස් ඕන තරම් මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම් මේ තියෙන ගැජට්ස් මොනවද. ඉතින් මම කොච්චර කල් යූස් කරලා තියෙනවද මේවා ප්‍රොබ්ලම්ස් මොනවද තියෙනවද මේවා ගත්ත shops මොනවද ගත්ත ගණන් මේවත් එක්ක මම ඔයගොල්ලන්ට overview එකක් ලබා දෙන්න උත්සාහ කරන්නම්. ඔයගොල්ලන්ටත් idea එකක් ගන්න මේ වගේ devices long term use කරද්දී ඔයගොල්ලන්ට කොයි වගේ experience එකක් ගන්න පුළුවන්ද කියන සම්බන්ධව. ඉතින් සමහර devices අතර මම personal use කරන්න ගත්තත් මට review කරන්න බැරි වෙච්ච devices උත් තියෙනවා. ඒ ගැන sorry පුළුවන්කමක් ලැබුණොත් මම ඉස්සරහට reviews අරන් එන්නම්. ඉතින් ඒත් එක්ක මේවා ගත්ත එක හොඳින් නැත් පොඩ්ඩක් ඔයගොල්ලන්ට overview එක ලබා දීමක් කරන්න. ඉතින් මේ ගොඩක් devices මම මුදල් එකතු කරලා ගත devices ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අවස්ථාවලදී මම credit card use කරනවා. ඉතින් ඒ වගේ තියෙන installment plans වලට ගිහිල්ලා එහෙම තමයි මේ devices ගන්න. මොකද මම සමහර අවස්ථාවකදී මේ ක්‍රෙඩිට් කාඩ් ප්ලෑන් එක නැතුව මම එකතු කරලා සල්ලි ගන්න ගියා නම් මට ගොඩක් කාලයක් යන්න ඉඩ තිබුණා මේ වගේ ඩිවයිස් එකක් ගන්න. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය බයෙන් ඉන්නවා ක්‍රෙඩිට් කාඩ් එහෙම යූස් කරන්න. ඉතින් එහෙම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලෝ හරි විදිහට පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ට ගොඩක් ලොකු යූසේජ් එකක් එකෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට සල්ලි එකතු කරලා ගන්න ඩිවයිසස් ඔයගොල්ලන්ට එකපාර අරගෙන පොඩ ගෙවාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ඒ ගෙවාගෙන යන අතරතුරදී ඔයගොල්ලන්ට මේ ඩිවයිස් එක හරහා මුදල් ඉපයීමක් කළා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ලයිෆ් එක තවත් අප්ග්‍රේඩ් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය මොටිවේෂන් එක තමයි මට මේ අවුරුද්දේ මුලදී ඔයගොල්ලන්ට දෙන්න අවශ්‍ය වුණේ. අපි බැක් කැමරාවකට ගිහලා බලමු මගේ ස්ටුඩියෝ එකේ තියෙන ඩිවයිසස් මොනවද කියන සම්බන්ධව සහ විශේෂයෙන්ම අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේ තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මියුසික් වලට හරි ඩිවයිස් එකක් ගන්නකොට හරි නැත්නම් ඔයගොල්ලෝගේ නීඩ් ඩිවයිස් එකක් ගන්නකොට අනිවාර්යෙන් මේක සම්බන්ධව තියෙන රිවිව්ස් එහෙම හොඳින් කියවලා බලන්න. විශේෂයෙන්ම long term reviews හොඳට කියවලා බලන්න. ඒකත් එක්ක ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක ඔයගොල්ලන්ට කාලයක් යූස් කරන්න පුළුවන් කියන සම්බන්ධව. ඉතින් මමත් මගේ තියෙන ස්ටුඩියෝ එකේ තියෙන ඩිවයිසස් කාලෙන් කාලට අප්ඩේට් කිරීමක් කරනවා. බට් අනවශ්‍ය විදිහට ඔයගොල්ලෝ අප්ඩේට් කරන්න යන්න එපා. හැමතිස්සෙම ඔයගොල්ලෝ ඩිවයිස් එක තෝරගන්නකොට ඒක ඔයගොල්ලන්ට කාලයක් යූස් කරන්න පුළුවන් ඩිවයිස් එකක් කියන සම්බන්ධව අනිවාර්යයෙන්ම හිතලා බලන්න. ඒකත් එක්ක අපි අද වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ කන්ටෙන්ට් එක හොඳ නම් channel එකට subscribe එකක් දාලා support එකක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් මුලින් බලමු මගේ ස්ටුඩියෝ මොනිටර්ස් මොනවද කියලා. ඉතින් මේ තියෙන මගේ ස්ටුඩියෝ මොනිටර්ස් දෙක PreSonus brand එකේ Iris E2 කියන ස්ටුඩියෝ මොනිටර්ස්. ඉතින් බජට් රේන්ජ් එකේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හොඳ ඩීටේල්ස් ආන්න පුළුවන් මොනිටර්ස් දෙකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මම මේක මෙලදී ගන්නේ Yamaha ආයතනයෙන් ලංකාවේ තියෙන ඒකේ අසනශ රුපියල් 82000ක් වගේ මුදලට තමයි මෙලදී ගත්තේ. ඉතින් දැන් අවුරුදු දෙකමාරක් විතර යූස් කරනවා. කිසිම ගැටලුවක් නැහැ. හොඳ ඩීටේල්ස් මට අහන්න පුළුවන් කමක් ලැබෙනවා. හොඳ ස්ටිරියෝ සෙපරේෂන් එකක් එක්ක low end එකේ පොඩක් වැඩි ගතියක් තියෙනවා. ෆ්ලැට් noise ස්පීකර්ස් දෙකක් නෙමෙයි. ඉතින් 5 inch ගොඩක් ෆ්ලැට් ස්පීකර්ස් බලනවා ඔයගොල්ලන්ට මම සජෙස්ට් කරනවා Yamaha HS5 එකට යන්න කියලා. නමුත් මගේ යූසේජ් එකට මේක හොඳටම ප්‍රමාණවත්. කිසිම ගැටලුවක් නැතුව මම දැන් කාලයක් පාවිච්චි කරනවා. ඉතින් මීට කලින් මම ෆස්ට් ස්ටුඩියෝ මොනිටර්ස් එක යූස් කරේ M-Audio බෑන්ඩ් එකේ DX5 inches මොනිටර්ස් දෙකක්. දෙක මම ඊට පස්සේ විකුණීමක් කරා. ඊට පස්සේ තමයි මේකට අප්ඩේට් වුණේ. ඉතින් ඒකත් මම අවුරුදු 5කට වැඩි කාලයක් යූස් කරා. හරි. ඉතින් ඒ ටුඩින් වල බලා ගන්න පුළුවන් Huawei සමාගමෙන් තියෙන ඒ කියන්නේ SLT එක මුරුණ හැමෝම ඩිෆෝල්ට් රවුටර් එක. ඉතින් මේක තමයි මගේ SLT ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක යූස් කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හොඳ සිග්නල්ස් එක්ක හොඳ ස්පීඩ් කනෙක්ෂන් එකක් මට බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මම ජීවත් වෙන අසනශයෙන් නුගේගොඩ ඒරියා එකේ. ඉතින් මට හොඳ කනෙක්ෂන් එකක් එකෙන් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මගේ කම්පියුටර් සෙටප් එක. ඉතින් කම්පියුටර් ටේබල් එක. ඉතින් මගේ අතරම කම්පියුටර්ස් දෙකක් තියෙන එකක් තමයි මගේ ඩෙස්ක්ටොප් සෙටප් එක මම යූස් කරනවා මියුසික් ප්‍රොඩක්ෂන් කටයුතු වලට. මගේ ලැප්ටොප් එක මම යූස් කරන්නේ ටෙක් ලැබ්ස් SL එකේ වීඩියෝ එඩිටින් පර්පසස් වලට. මම මේ දෙක මික්ස් කරන්න එච්චර බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඉතින් ඒකත් එක්ක මම මේ PC එක බිල්ඩ් කරනවා අසනශයෙන් දැන් අවුරුදු 3ක් විතර යනවා. මම ඒ සම්බන්ධව වීඩියෝ එකක් දාලා ඇති PC බිල්ඩ් එකක් කරන්න හේතුනේ ඒ කියන සම්බන්ධව.
ඉතින් PC build එකක් විශේෂම කරන්න අවශ්‍ය වෙන්නේ අපි music production වලදී ගොඩක් වෙලාවට laptop use කරාට අපිට ගොඩක් හොඳ stable performance එකක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකත් එක්ක තමයි මම හිතුවේ PC එකක් build කරන්න අවශ්‍යයි කියලා. ඒකත් එක්ක මගේ මිත්‍රෙක්ගේ මගේ හසන්ත කියන මිත්‍රයාත් එක්ක එකතු වෙලා මම PC build එකක් කරා. ඒකට වීඩියෝ එකක් ඔයගොල්ලෝ මම දාලා තියෙනවා වීඩියෝ එකක්. ඉතින් ඒකෙදී මම පාවිච්චි කරේ මොනිටර් එක විදිහට Dell මොනිටර් එකක් මේ පල්ලෙන් තින්න එක. හරිද ඒක කැඩීමකට ලක් කළා ඊට පස්සේ මම MSI බ්‍රෑන්ඩ් එකේ බජට් මොනිටර් එකට ගියා. මොකද මේකෙදි මට එච්චර කලර් එක සම්බන්ධව ප්‍රශ්නයක් නැහැ. මම වීඩියෝ එඩිටින් පැත්ත කරන්නේ නැති නිසා. ඉතින් මේක බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට මේ තියෙන්නේ MSI ලගේ Pro MP2412 කියන මොනිටර් එක. ඉතින් මේක 24 inch මොනිටර් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් මම ඔයගොල්ලන්ට රිවිව් එකක් අරන් ඇවිල්ලා තියෙයි. දැන් අවුරුදු 2ක් විතර මම යූස් කරනවා කිසිම ගැටලුවක් නැහැ. ඊටත් එක්ක මම ලයිට් බාර් එකක් යූස් කරනවා මේ බ්‍රෑන්ඩ් එකෙන්. ඒකෙන් හොඳ එලියක් මට ගන්න පුළුවන්කමක් ලැබෙනවා විශේෂයෙන්ම ටේබල් එකට කරද්දී eye fatigue එක නැති කරගන්න හොඳ කලරයක් මේකේ බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකත් මම දැන් අවුරුද්දට ආසන්න කාලයක් යූස් කරනවා. ඊට පස්සේ මේ තියෙන මගේ කීබෝඩ් එකයි මවුස් එකයි. ඉතින් Game Dash බ්‍රෑන්ඩ් එකේ Aris P2 කියන කීබෝඩ් මවුස් කොම්බෝ එක තමයි යූස් කරන්නේ. ඉතින් මේකත් ගොඩක් කල් මම යූස් කරනවා. මේකෙත් මම channel එකේ රිවිව් එකක් දාලා ඇති. හරි. කාලයක් යූස් කරා කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම ඉච්චර ගේම්ස් ගහන්න පාවිච්චි කරන්නේ නැහැ. but still මේක ඉස්සර ඉකලුවක් එන්න කලර්ස් RGB එක ලස්සනට පාවිච්චි කරන තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් තාමත් හොඳින් ෆන්ක්ෂන් වෙනවා කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ PC එක සම්බන්ධව විස්තර ටිකක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් PC එක මම මෙතන පහලින් තමයි තියලා තින්නේ විදියට. හරි. ඉතින් මම මේක තියලා තින්නේ විදියට මොකද මම ගොඩක් වෙලාට AC එකත් එක්ක තමයි යූස් කරන්නේ. ඉතින් ඒකත් එක්ක ඕවර්හීට් වෙන chance එක අඩුයි. හරි. ඉතින් ඒකෙදි මම ස්පෙસિෆිකේෂන්ස් ටික ඔයගොල්ලන්ට ටක් ගාලා පොඩ්ඩක් පෙන්නන්නම්. මේ වගේ ස්පෙસિෆිකේෂන් තමයි තියෙන්නේ. මේක 11 gen build එකක් විතර තමයි මම හැදුවේ i5 11 gen build එකක් විදියට. ඉතින් ඊට පස්සේ ඔය මම Ryzen පාවිච්චි කරේ නැහැ. ඒ දවස්වල පොඩි ඩිස්කෂන් එකක් ගියා music production වල. අපි විශේෂයෙන්ම මම Cubase software තමයි use කරන්නේ. Cubase වලට Ryzen එච්චර support කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකත් එක්ක Intel එකේ 13 14 gen වල ප්‍රශ්න තිබුණා. ඉතින් ඒකත් එක්ක මම මේකේ i5 gen එකක් 11 gen එකට ගියා. ඉතින් මේකේ ස්පීඩ් එක හොඳට ප්‍රමාණවත් music production වලට වරුන් බැලුවොත් පේනවා. RAM එක මම 32GB එකක් තමයි යූස් කරලා තියෙන්නේ. 32GB RAM එකක්. මොකද music production වලදී softwares load කරද්දී අපිට RAM එක ගොඩක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම contact වගේ high end softwares load කරද්දී. ඊට පස්සේ මේ තියෙන්නේ graphics card එක. මම මේකට ලොකු බර graphics card එකක් දැම්මේ නැහැ. ඉතින් ඒකත් එක්ක Nvidia GeForce GTX 1650 ගොඩක් බේසික් graphics card එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ storage එක පාවිච්චි කරලා තියෙන්නේ Samsung සමාගමේ SSD 980 කියන 500GB storage එක. ඉතින් ඒකට තමයි මගේ ගොඩක් වෙලාවට මම plugins එක ඔක්කොම install කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක හොඳ speed එකකින් මට මේ plugins එක ඔක්කොම softwares ඔක්කොම load කරන්න පුළුවන්කමක් තියෙනවා. main storage එක පාවිච්චි කරන්නේ WD සමාගමෙන් 2TB hard disk තමයි පාවිච්චි කරන්නේ. මොකද මගේ music usage එකත් එක්ක කියන්නේ music plugins දානකොට loops දාගන්නකොට අපිට contents ගොඩක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට ගොඩක් කල් use කරන්න පුළුවන් වෙන විදිහේ 2TB hard disk මම insert කරන්න තීරණය කරා. ඉතින් WD brand එක මම ගොඩක් කල් use කරනවා. මට මේ වෙද්දී storage problems එක මුකුත් ඇවිල්ලා නැහැ. ඉතින් ඒකත් එක්ක මම මේක use කරන්න තීරණය කරා. ඊළඟ PC එකේ UPS එකේ දෙනවා DCP brand එකේ UPS එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි UPS එක දැන් battery dead වෙලා තියෙන්නේ. ඒක මම මාරු කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා UPS පාවිච්චි කරද්දී අවුරුදු 2කින් විතර බැටරි එක ඩෙඩ් වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකත් මම දැනට යූස් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒක පාවිච්චි කරන්න තීරණය කරලා තියෙනවා. මේ ඒක රිප්ලේස් කරන්න දාලා තියෙනවා. ඉතින් මේ වගේ පොඩි කාර් කලෙක්ෂන් එකක් තියෙනවා මගේ ස්ටුඩියෝ එකේ සෙටප් එක මේ ඩෙස්ක්ටොප් එකේ. මම පොඩක් පොඩි කාර්ස් වල ෆෑන් කෙනෙක්. ඊට පස්සේ මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් මම සවුන්ඩ් කාඩ් එක විතර පාවිච්චි කරන්නේ Odeon brand එකේ ID14 කියන සවුන්ඩ් කාඩ් එක. ඉතින් මේකට කලින් මම යූස් කරේ Scarlett brand එකේ 2x2 කියන සවුන්ඩ් කාඩ් එක. ඒකෙන් අප්ඩේට් එකක් විදිහට තමයි මේකට ගියේ. මොකද මේකේ තියෙන preamps ගොඩක් සද්ද ලස්සනයි සහ ඒ දවස්වල හොඳ මිලකට මිලදී ගන්න පුළුවන්කමක් ලැබුණා. Pearl Bay එකෙන් ඒගොල්ලෝ මියුසික් බඩු ගෙන්නන කාලේ මට මිලදී ගැනීමට පුළුවන්කමක් ලැබුණා. මේකේ දවස්වල මම ආසන රුපියල් 60000ක් වගේ මුදලට තමයි මිලදී ගත්තේ. දැන් නම් ප්‍රයිස් එක ලක්ෂයක් විතර වෙනවා. ඉතින් ඒකෙදිත් මම Scarlett 2x2 එක සෙල් කරලා තමයි මේකට ගියේ. ඉතින් මේ පැත්තේ බලා ගන්න පුළුවන් මගේ main keyboard එක විතර මම යූස් කරන්නේ Yamaha PSR E473 මොඩල් එක. ඉතින් මේකෙදිත් මම E423 එකේ ඉඳන් තමයි generation keypack ඉස්සරහට ආවට පස්සේ මේ keyboard එකට අප්ඩේට් උනේ. හරි. ඔයාලා බලා ගන්න පුළුවන්. මේකත් Yamaha ගෙන් තමයි මිලදී ගන්නේ. දැන් අවුරුදු දෙකක් වෙනවා. රුපියල් 1,20,000ක් වගේ මුදලට තමයි මිලදී ගත්තේ. දැනුත් ඕගොල්ලන්ට මේ price range එක තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන මගේ main headphones දෙක DT770 Pro කියන headphone එක. මේක තමයි මම mixing වලදී සහ mastering වලදී use කරන්නේ details අහන්න.
ඉතින් මේ පැත්තෙන් තියෙන ඊට කලින් මම යූස් කරපු හෙඩ්ෆෝන් එක ඔඩියෝ ටෙක්නිකා බ්‍රෑන්ඩ් එකේ M30X කියන මේ ස්ටුඩියෝ මේ හෙඩ්ෆෝන්ස් දෙක. ඉතින් මේකේ පොඩි ඉෂුව එකක් ආවට පස්සේ තමයි මම තීරණය කළේ මේකට මාරු වෙන්න බේනඩමික් බ්‍රෑන්ඩ් එකේ DT770 Pro එකට. ඉතින් මේකත් දැන් අරගෙන අවුරුදු දෙකක් විතර කාලයක් යනවා. ගත්ත වගේම අපි දන්න ගොඩක් වෙලාවට බේනඩමික් හෙඩ්ෆෝන්ස් ගොඩක් කලගුණ කිසිම ගැටලුවක් නැතුව යූස් කරන්න පුළුවන්. ඒ දවස්වල මම මේක මිලදී ගත්ත රුපියල් 80000ක් වගේ මුදලකට. ඉතින් දැනුත් ඔයගොල්ලන්ට මේ ප්‍රයිස් රේන්ජ් එකෙන් මේක බලා ගන්න පුළුවන්. ඔඩියෝ ටෙක්නිකාගේ M30X එක ඔයගොල්ලන්ට මේ වෙද්දි රුපියල් 30000 වගේ රේන්ජ් එකක මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. Yamaha එකෙන් ඔෆිෂියලි ගෙන්නනවා. ඉතින් මේකත් ගොඩක් හොඳ සවුන්ඩින් හෙඩ්ෆෝන් එකක් විදිහට හඳුනගන්න පුළුවන්. දැනට මගේ රෙකෝඩින් හෙඩ්ෆෝන් එක විදිහට මම මේක තමයි යූස් කරන්නේ. අරක මික්සින් පර්පස් වලට තමයි පාවිච්චි කරන්නේ. ඊළඟ මේ තියෙන්නේ මම මේ අවුරුද්දේ මගේ ස්ටුඩියෝ එකට කරපු අප්ඩේට් එකක් විදිහට හඳුනගන්න පුළුවන් MIDI කීබෝඩ් එකක්. ඉතින් මේක Arturia Keylab Essential 61 කියන කීබෝඩ් එක. ඉතින් මම කලින් තිබුණේ Nectar කියන බ්‍රෑන්ඩ් එකේ C49 Cloud බේසික් MIDI කීබෝඩ් එකක්. මේකේ මම පොඩි අප්ඩේට් එකක් ගැන හිතුවා මේ දවස්වල ෆෙස්ටිවල් සීසන් එකත් එක්ක ඔෆර්ස් තිබුණා ගොඩක් බලාගන්න. ඒකත් එක්ක මම හිතුවා අප්ඩේට් කරන්න ඕනි කියලා මගේ MIDI කීබෝඩ් එක. ඉතින් මේ තියෙන MIDI කීබෝඩ් එක මේකේ C49 ට සාපේක්ෂව ගොඩක් ෆීචර්ස් බලාගන්න පුළුවන්කමක් තියෙනවා. ඩ්‍රම් පැඩ්ස් තියෙනවා. ඊට පස්සේ මේ වෙනම ඔයගොල්ලන්ට මික්සර් කන්ට්‍රෝල්ස් වෙනම බලාගන්න පුළුවන්. මේගොල්ලෝගේ හොඳ සොෆ්ට්වෙයාර් ඉන්ටිග්‍රේෂන් එකක් බලන්න පුළුවන්කමක් තියෙනවා Cubase software එකත් එක්ක. මේකේ ප්‍රයිස් එක මේකත් ඔයගොල්ලන්ට රුපියල් 75000 රේන්ජ් එකේ තමයි ගන්න පුළුවන්කමක් ලැබෙන මේ දවස්වල ඔෆර් එකක් යනවා. ඉතින් මම ක්‍රෙඩිට් කාඩ් එකේ ඉන්ස්ටෝල්මන්ට් එකක් දාලා මිලදී ගැනීමක් කරා. ඊට කලින් තිබිච්ච Nectar SC49 කියන MIDI කීබෝඩ් එක තමයි අවුරුදු 5ක් විතර යූස් කළා තමයි. ඊට පස්සේ විකිනීම් කටයුතු කරලා අලුත් එකකට මේ විදිහට මාරු වෙන්නේ. ඊළඟ මේ තියෙන මගේ මේන් රෙකෝඩින් මයික් එක. ඉතින් මේක Rode NT1A කියන මයික් එක දැන් නම් ඔයගොල්ලෝ මාකට් එකේ මේක බලන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ දවස්වල මම Yamaha එකෙන් රුපියල් 40000ක් වගේ මුදලට තමයි මිලදී ගැනීමක් කරේ. ඉතින් ගොඩක් හොඳ මයික්‍රොෆෝන් එකක් විදිහට හඳුනන්න පුළුවන්. නමුත් මේකේ ඩීටේල්ස් ගොඩක් හොඳට කැප්චර් කරනවා. ටිකක් විතර සෙන්සිටිව් මයික්‍රොෆෝන් එකක්. ඊට අමතරව මේකේ හයි එන්ඩ් එක පොඩ්ඩක් වැඩි ගතියක් තියෙනවා. සමහර අවස්ථාවලදී ඔයගොල්ලන්ට ඒක අඩු කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් යූස් කරන කට්ටිය දන්නවා Rode brand එකේ පොඩ්ඩක් ඒකවල හයි එන්ඩ් එක මේ එක්ස්පෑන්ඩ් කරන ගතියක් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ මේ තියෙන්නේ මම ගිටාර් ප්‍රැක්ටිස් වල යූස් කරන Marshall brand එකේ G10 කියන ගිටාර් ඇම්ප්ලිෆයර් එක. ඉතින් සාමාන්‍ය බජට් රේන්ජ් එක ගන්න පුළුවන් ගොඩක් හොඳ ගිටාර් ඇම්ප්ලිෆයර් එකක් විදිහට හඳුනන්න පුළුවන්. මේකත් මම දැනට අවුරුදු 3කට වැඩි කාලයක් යූස් කරනවා. කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් ගිටාර් ඇම්ප්ලිෆයර් එකක් විදිහට ගොඩක් හොඳ ගිටාර් ඇම්ප්ලිෆයර් එකක් විදිහට මේක හඳුනන්න පුළුවන්. ඊළඟ මේ තියෙන මම ගිටාර් පැඩල් එකක් විදිහට යූස් කරන Nux brand එකේ MG100 කියන බජට් ගිටාර් පැඩල් එක FX පැඩල් එක. ඉතින් මේකත් තමයි දැන් අවුරුද්දකට වැඩි කාලයක් යූස් කරනවා. රුපියල් 40000ක් වගේ ප්‍රයිස් රේන්ජ් එක තමයි මිලදී ගන්නේ simple music කියන මියුසික් ස්ටෝර් එකකින්. ඉතින් බජට් රේන්ජ් එක උනට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ FX පැඩල් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ මේ අවුරුද්දේ මම කරපු තවත් අප්ඩේට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් ගිටාර් එකක් හඳුන්වන්න පුළුවන්. මගේ කලින් තිබිච්ච ඉලෙක්ට්‍රික් ගිටාර් එකෙන් මම අප්ඩේට් වෙන්න තීරණය කළා Yamaha Pacifica කියන මොඩල් එකට. මේ තියෙන ගිටාර් එක. හරි. ඉතින් මේකත් මම Yamaha එකෙන් තමයි මිලදී ගැනීමක් කරේ. මේකත් ඔයගොල්ලන්ට ඔෆර් එකක් යනවා මේ දවස්වල රුපියල් 70000ක් වගේ මුදලකට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මාරු වෙච්ච ගිටාර් එක. ඉතින් මම කලින් යූස් කරේ මෙන්න මේ Area SDG series එක නැත්නම් Area Pro 2 SDG series කියන ගිටාර් එක. ඉතින් මේක මේදී මම සෙල් කරන්න දාලා තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ මිලදී ගැනීමක් කරන්න. ගොඩක් හොඳ ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. බිග්නර් කෙනෙක්ට සාමාන්‍යයෙන් ගොඩක් හොඳ සවුන්ඩ් එකක් තියෙන මේක ජපනිස් බ්‍රෑන්ඩ් එකක්. මේකත් මම Yamaha ආයතනයෙන් තමයි මිලදී ගැනීමක් කරන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න සාධාරණ මුදලකට මේක මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මගේ අනිත් ගිටාර්ස් දෙත් මම ඔයගොල්ලන්ට පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ මගේ මේන් acoustic ගිටාර් එක Taylor brand එකේ 110C කියන ගිටාර් එක තමයි දැනට පාවිච්චි කරන්නේ මම මගේ මේන් acoustic ගිටාර් එක විදිහට. ඉතින් මේකත් මම simple music ආයතනයෙන් තමයි මිලදී ගන්නේ. ඒගොල්ලන්ගේ branches ගොඩක් ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් ගොඩක් හොඳ ලංකාවේ සමහර අවස්ථාවලදී official ගෙන්නන්න නැති brands ඔයගොල්ලන්ට මේ ගිටාර් ෂොප් එකේ මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ මේ තියෙන මගේ අනිත් ක්ලාසිකල් ගිටාර් එක Yamaha brand එකේම C80 කියන ක්ලාසිකල් ගිටාර් එක. මේකත් officially Yamaha එකෙන් ගෙන්නන්නේ නැහැ ලංකාවට. ඒක ගෙන්නන්නේ C40 සහ C70 කියන brands විතරයි. මේක ඔයගොල්ලන්ට ගන්නවා නම් simple music එකෙන් මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් highly recommended කියලා කියන්න පුළුවන්. මගේ දැන් ගොඩක් කල් මම මේ ගිටාර්ස් දෙකම යූස් කරනවා. කාලයක් කිසිම ගැටලුවක් වෙලා නැහැ. තවත් කට්ටිය අහලා තිබුණා වීඩියෝ ප්‍රොඩක්ෂන් වලදී යූස් කරන ගියර්ස් ටිකත් පොඩ්ඩක් පෙන්නන්න කියලා. ඉතින් මේ තියෙන මම දැනට යූස් කරන tripod එක. හරි. ඉතින් මේක හැම branded ලොකු tripod එකක් නෙමෙයි basic tripod එකක් but ගොඩක් හොඳ sturdy tripod එකක් විතර හඳුන්වන්න පුළුවන්. හරි. ඉතින් මම දැනට channel එක පටන් ගත්ත කාලේ නම් මේක යූස් කරනවා. කිසිම ගැටලුවක් නැහැ. පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන මම යූස් කරන ring light එක. හරි. ඉතින් මේකෙත් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ. මේකත් මගේ ගිටාර් එකේ මම කැමරා එක ගන්නකොටම ගත්ත ring light එක. තාමත් හොඳ එළියක් බලා ගන්න පුළුවන්. ෆන්ක්ෂන් කරනවා දැන් අවුරුදු 3කට වැඩි කාලයක් යන channel එක start කළා.
කිසිම ගැටලුවක් නැතුව මගේ ලයිටින් වලට මම යූස් කරනවා. ඊළඟ ගොඩක් කට්ටිය අහලා තිබිච්ච ක්වෙස්චන් එකක් තමයි මම යූස් කරන කැමරා එක මොකක්ද කියලා වීඩියෝ ප්‍රොඩක්ෂන් වලදී Techlabs SL එකේ සහ මම කවස්සෙමත් වීඩියෝ කරන්න මේක යූස් කරනවා. මේ තියෙන Canon brand එකේ M50 Mark II කියන බජට් මිරර්ලස් කැමරා එක. ඉතින් මේක ආසන ශ්‍රී ලංකාවේ මේ විදිහට රුපියල් ලක්ෂ 2 වගේ ප්‍රයිස් රේන්ජ් එකවල මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට කිට් ලෙන්ස් එක බලන්න පුළුවන්කමක් තියෙනවා 18 to 55 කිට් ලෙන්ස් එක. මම ඒක පොඩ්ඩක් අප්ඩේට් කිරීමක් කරා Canon සමාගමේම 50mm ලෙන්ස් එකට. ඒකට මේක මවුන්ට් කරන්න වැඩි ප්‍රශ්නයක් තියෙන නිසා Viltrox brand එකේ ඇඩැප්ටර් එකක් යූස් කරලා තියෙනවා. ඒකත් එක්ක මවුන්ට් කරලා තියෙනවා 50 වලින් හොඳ ඩෙප්ත් එකක් එහෙම ගන්න පුළුවන් වෙන වීඩියෝස් කරද්දී. ඉතින් මේකත් මම ගොඩක් කල් දැන් යූස් කරනවා අවුරුදු 3කට වැඩි කාලයක්. ඉතින් බජට් රේන්ජ් එකේ සහ බිගිනර් රේන්ජ් එකේ ගන්න පුළුවන් ගොඩක් හොඳ මිරර්ලස් කැමරා එකක් විදිහට හඳුනන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ඔයගොල්ලන්ට Sony සමාගමේ තවත් කැමරාස් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම පර්සනලි Canon ලගේ කලර්ස් වලට ආසයි සහ ගොඩක් ඉතින් අපි කැමරා වලට අත්තියපු බ්‍රෑන්ඩ් එකක් විදිහට හඳුනන්න පුළුවන් Canon බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒකත් එක්ක මම මේක මාරු කරන්න තීරණයකට නැහැ. මට දැනට ඉන්ඩිකේෂන් එකක් නැහැ මේක චේන්ජ් කරන්න මම යූසේජ් එකත් එක්ක. ඉතින් ගොඩක් හොඳ කැමරා එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මම මේක රිවිව් එකක් එහෙම අරන් ඇවිල්ලා නැහැ. ඉතින් බිගිනර් රේන්ජ් එක උනන ගන්න පුළුවන් ගොඩක් හොඳ කැමරා එකක් විතර අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඉතින් මේ තියෙන්නේ අපි කවුරුත් දන්න Boya M1 මයික්‍රොෆෝන් එක. ඉතින් මම මගේ Techlabs SL එකේ කන්ටෙන්ට්ස් වීඩියෝ කරද්දී මේන් මයික්‍රොෆෝන් එක විතර මේක පාවිච්චි කරන්නේ. ඒකත් දැන් අවුරුදු 3ක් විතර යූස් කරනවා. කිසිම ගැටලුවක් නැහැ. බැටරි එක විතරක් මට දෙපාරක් චේන්ජ් කරන්න අවශ්‍ය වුණා. ඉතින් හොඳ සවුන්ඩින් මයික්‍රොෆෝන් එකක් විතර හඳුනන්න පුළුවන්. ඔයගොල්ලන්ට හොඳ නොයිස් කැන්සලේෂන් එකක් එක්ක විශේෂයෙන්ම කන්ටෙන්ට්ස් වල රුපියල් 8900 මිලත් ඔයගොල්ලන්ට රුපියල් 8500 රුපියල් 4500ක් වගේ මුදලකට තමයි ගන්න පුළුවන්. ඉතින් ඒ ගෙවන ගාණත් එක්ක ගොඩක් හොඳ ඩීටේල්ස් කැප්චර් කරන්න පුළුවන් මයික්‍රොෆෝන් එකක් විතර හඳුනන්න පුළුවන්. ඉතින් මේකත් දැනට මට මාරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉස්සරහට ඉතින් වයර්ලස් මයික් කියලා වගේ මාරු වෙන්න පුළුවන්. මගේ channel එක expand වෙද්දී දැනට මගේ කන්ටෙන්ට්ස් වලට යූස් කරන්න මේ මයික්‍රොෆෝන් එක හොඳටම ඇති. කිසිම ගැටලුවක් නැතුව මම දැන් කාලයක් තිස්සේ මේක යූස් කරනවා. ඊළඟට මම යූස් කරන ස්පීකර් ලයින් අප් එක ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා ඉන්නම්. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා මේ තියෙන මම පාවිච්චි කරන JBL Charge 5 ස්පීකර් එක. ඉතින් මේක දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් යූස් කරනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒකම ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහට මේකේ රබර් කැලිටින් ගලන ගතියක් තියෙනවා. හරි. ඒක දන්නවා JBL එක කලින් ලයින් අප් එක යූස් කරන කට්ටිය. බට් සවුන්ඩ් පැත්තෙන් ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ වෙද්දිත් 35000 සන ප්‍රයිස් රේන්ජ් එකේ ගොඩක් හොඳ සවුන්ඩින් ස්පීකර් විතර මේක හඳුන්වන්න පුළුවන්. Charge 6 එකත් ඔයගොල්ලන්ට දැනට බලා ගන්න පුළුවන් මාකට් එකේ. ඒක හැබැයි 45000 වගේ රේන්ජ් එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. බට් ප්‍රයිස් ගැප් එක දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා සහ Charge 5 එක දැන් ටික ටික මාකට් එකෙන් අයින් වෙන ගතියක් බලා ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන්ට බජට් එක පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරලා Charge 6 එකට කැමති කට්ටිය මාරු වෙන කියලාත් මම සජෙස්ට් කරනවා. ඊළඟ මේ තියෙන්නේ මගේ මිනි ස්පීකර්ස් විතර මම යූස් කරන Merchun H1 එකයි Xiaomi ලගේ පොකට් ස්පීකර් එක මම පොකට් එකේ රිවිව් එකක් ළඟදී අරන් ආවා. ඒ දෙක සාමාන්‍ය ඔයගොල්ලන්ට පෝටබල් පොඩි ස්පීකර්ස් විතර යූස් කරන්න පුළුවන්කමක් තියෙනවා. මෙතන තියෙන්නේ Tronsmart brand එකේ Halo 200 කියන වයර්ලස් ස්පීකර් එක. ඉතින් මේකේ ප්‍රයිස් රේන්ජ් එක ආසන්න රුපියල් 50000ක් විතර තමයි වෙන්නේ. ඉතින් මගේ Karaoke කියන්නේ මයික්‍රොෆෝන් එකක් යූස් කරන්න අවශ්‍ය වෙන වෙලාවදී මම මේක තමයි යූස් කරන්නේ. ඉතින් මේකේ රිවිව්ස් දාලා තිබ්බා, නලින්ද එකක් දාලා තිබ්බා, PC guide එකක් දාලා තිබ්බා. ඉතින් මම රිවිව් එක කරන් ආවේ නැහැ. ඒකට ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරනවා. කැමති කට්ටිය ඉන්නවනම් මේක රිවිව් එකක් ඉල්ලන්න. මොකද විශේෂයෙන්ම ඔයගොල්ලන්ට බජට් ප්‍රයිස් රේන්ජ් එකේ විශේෂයෙන්ම රුපියල් 40000 වගේ රේන්ජ් එක ගන්න පුළුවන් ගොඩක් හොඳ සවුන්ඩින් මයික්‍රොෆෝන්ස් තියෙන වොට් 120ක අවුට්පුට් එකක් තියෙන ස්පීකර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. සමහර අවස්ථාවල JBL ලගේ 120 ස්පීකර් එකකට කරට කර සපෝට් මේ ෆයිට් එකක් දෙන්න පුළුවන් සවුන්ඩ් ක්වොලිටි එකක් මේකේ බලා ගන්න පුළුවන්. මොකද මම ඒක පර්සනලි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඉතින් Tronsmart brand එක බජට් brand එකක් වුණත් Chinese brand එකක් වුණත් ඔයගොල්ලන්ට ගොඩක් හොඳ සවුන්ඩින් ස්පීකර්ස් එකේ බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉස්සරහට මම ලොකු ස්පීකර් අප්ඩේට් වෙන බලාපොරොත්තු වෙන තේකදී ගොඩක් වෙලාවට සවුන්ඩ් කෝ බ්‍රෑන්ඩ් එකේ තියෙනවා Rave 3 S class ස්පීකර් එකක්. Tronsmart ලගේම තියෙනවා Halo අප්ඩේට් වෙච්ච ස්පීකර් එක. ඒක හරි Halo 300 එක. ඉතින් ඒකේ 240 watt out එකක් බලා ගන්න පුළුවන්. රුපියල් 75000 වගේ ප්‍රයිස් රේන්ජ් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට අප්ඩේට් එක ගියොත් මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම සඳහන් කිරීමක් කරන්නම් ඒ ස්පීකර් සම්බන්ධව. ඉතින් ඒකත් එක්ක මම එදිනදා ජීවිතේ යූස් කරන ටෙක් එක සම්බන්ධව පොඩි ඕවර් එකක් ගන්න තීරණය කළා. මේ තියෙන මගේ ඒ තියෙන කලෙක්ෂන් එක. ඉතින් ඒකෙදි මම ලැප්ටොප් එක විතර පාවිච්චි කරන්නේ HP Victus brand එකේ ලැප්ටොප් එකක්. මේක Ryzen 7 ඊට පස්සේ 3050 graphics එක කියන RTX මේ ලැප්ටොප් එක ආසන වශයෙන් ප්‍රයිස් රේන්ජ් එක රුපියල් 310000කට වගේ තමයි ලිදී ගත්තේ ලැප්ටොප්.lk ආයතනයෙන්. ඉතින් මේ ඒ ප්‍රයිස් රේන්ජ් එකේ තිබිච්ච හොඳම ලැප්ටොප් එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මම තාම රිවිව් එකක් කරන් ආවේ නැහැ. රිවිව් එකක් අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් කතා කරන්න. බජට් ගේමින් රේන්ජ් එක ගන්න පුළුවන් ගොඩක් හොඳ ලැප්ටොප් එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. බිල්ඩ් ක්වොලිටි එකත් සාමාන්‍ය හොඳ මට්ටමක තියෙනවා.
ඉතින් මගේ වීඩියෝ සෙට් කරද්දී මට ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක් මේ ගන්න පුළුවන්කමක් ලැබුණා. වීඩියෝ එඩිටින් වලට මම කලින් යූස් කරේ Dell බ්‍රෑන්ඩ් එකේ ලැප්ටොප් එකක්. ඉතින් ඒක කාලෙත් එක්ක අවුරුදු කිහිපයක් යූස් කරද්දී ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙච්ච නිසා මම මේ ලැප් එකට මේ අවුරුද්ද තමයි අප්ග්‍රේඩ් වුණේ. ඉතින් තාම රිවිව් එක අරන් ආවේ නැහැ. ඉස්සරහට රිවිව් එක අරන් එන්නම්. මේ තියෙන මගේ iPad එක. හරි. ඉතින් මේක iPad mini 7 එක. මේ වෙද්දී ආසන වශයෙන් රුපියල් 1,45,000 වගේ රේන්ජ් එකේ මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකෙත් මම රිවිව් එකක් කරගෙන හිතන් ඉන්නවා. තාම රිවිව් එකක් ගන්න බැරි වුණා. මම මේක මිලදී ගන්න Luxury X shop එකෙන් ඕගොල්ලන්ට Apple බඩු ගන්නවා නම් ඒ shop එක සාමාන්‍ය රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මගේ දැනට යූස් කරපු Apple බඩු ගොඩක් ඒකෙන් තමයි මිලදී ගැනීමක් කරේ. ඊට පස්සේ මේ තියෙන මගේ portable storages විදිහට හඳුන්වන්න පුළුවන් දෙක WD brand එකේම 2TB hard එකකුයි WD brand එකේ 1TB hard එකක් තමයි දැනට මගේ portable මේ hard විදිහට යූස් කරන්නේ. ඉතින් ගොඩක් හොඳ reliability එකක් තියෙන brand එකක් විදිහට WD හඳුන්වන්න පුළුවන්. මට මගේ ස්ටෝරේජ් වල කිසිම ගැටලුවක් මට ඇවිල්ලා නැහැ. ඉතින් මේ දෙක මම Barclays ආයතනයෙන් තමයි මිලදී ගන්නෙ. බම්බල් විඩි තියෙන. ඊළඟ මේ තියෙන මගේ main headphone එක මම මේක රිවිව් එකක් කරන ගෙනල්ලා තියෙනවා. Soundcore brand එකේ Space One Pro headphone එක. ඉතින් ගොඩක් හොඳ sounding තියෙන හොඳ ANC performance එකක් තියෙන headphone එකක් විතර මේක හඳුනන්න පුළුවන්. price එකත් ඔයගොල්ලන්ට දැන් මේ වෙද්දී රුපියල් 30000 වගේ price range එකේ මේක මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ මේ තියෙන මගේ wireless keyboard එක සහ mouse එක විතර use කරන gadgets දෙක. ඉතින් මේ තියෙන Logitech brand එකේ Pebble mouse එක. ඉතින් මේකත් ගොඩක් හොඳ mouse එකක් විතර හඳුනන්න පුළුවන්. silent mouse එකක් විතර හඳුනන්න පුළුවන්. මම video editing වලටත් ඒක තමයි use කරන්නේ. ඊට පස්සේ මේ තියෙන Logitech brand එකේම K380 කියන wireless keyboard එක. ඉතින් මම හිතන්නේ මේකේ මම රිවිව් එකකුත් අරන් ආවා. දැන් මේ දෙක devices දෙකම අවුරුදු අසන වශයෙන් මම හිතන්නේ 4ක් විතර මම use කරනවා. තාම බැටරියත් මාරු කරලා නැහැ. මේකේ ආව බැටරිය තමයි පාවිච්චි වෙන්නේ. ඒකත් එක්ක ඔයගොල්ලෝ wireless options වලට යනවා නම් විශේෂයෙන්ම dongle පාවිච්චි කරන්නේ නැතුව යනවා නම් ඔයගොල්ලන්ට bluetooth තාක්ෂණය හරහා use කරන්න පුළුවන් ගොඩක් හොඳ keyboard එකක් සහ mouse එකක් විතර මේක හඳුනන්න පුළුවන්. ඊළඟ අවසන් වශයෙන් මේ තියෙන මම දැනට smart watch එක විතර පාවිච්චි කරන මේක රිවිව් එකක් මම අරන් ආවා. ඉතින් මේ තියෙන Halo Solar Neo smart watch එක budget range එක ගන්න පුළුවන් ගොඩක් හොඳ smart watch එකක් විතර මේක හඳුනන්න පුළුවන්. මේ තියෙන මම දැනට මගේ personal earbuds දෙක විතර පාවිච්චි කරන CMF Buds Pro 2 කියන earbud එක. ඉතින් මේකත් ඔයගොල්ලෝ මේ price range එක ගන්න පුළුවන් ගොඩක් හොඳ earbud එකක් විතර හඳුනන්න පුළුවන්. විශේෂයෙන් මේකේ sound quality එක සම්බන්ධව මම ගොඩක් impress වුණා. අසන වශයෙන් price එකත් රුපියල් 15000 වගේ range එකේ මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකේ මම full review කරුණු දාලා තියෙන කැමති කට්ටිය බලන්න. මේ දින මම ගොඩක් ඉස්සර මිලදී ගත්ත Huawei ලගේ Nova 5T smartphone එක ඉතින් මම මේකත් පොඩ්ඩක් පෙන්වන්න හිතුවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ smartphones ගත්තට පස්සේ ඔයගොල්ලන්ට කැමති කාලයක් ගොඩක් ගැටලුවක් නැතුව use කරන්න පුළුවන් ඒවත් තියෙනවා. ඉතින් ඒකට උදාහරණයක් විදිහට මේක හඳුනන්න පුළුවන්. දැන් අවුරුදු ඇත්තටම අවුරුදු 5කට වැඩි කොවිඩ් කාලේ මම මේක මිලදී ගත්තේ Huawei සමාගමෙන් ආපු අවසාන Google Play support තියෙන ෆෝන් එක විතර මේක හඳුනන්න පුළුවන්. ඉතින් අදටත් කිසිම ගැටලුවක් නැතුව මම secondary phone එකක් විතර use කරනවා. හරි. ඉතින් ඒකත් පොඩ්ඩක් අවසනශීලව මම පෙන්නන්න හිතුවා ඔයගොල්ලන්ට. ඉතින් ඔන්න ඔය තමයි 2026 අවුරුද්දට මගේ ස්ටුඩියෝ එකේ තියෙන tech gadget සම්බන්ධව ඔයගොල්ලන්ට සහ music gadget සම්බන්ධව instrument සම්බන්ධව ඔයගොල්ලන්ට තියෙන අප්ඩේට් එක අරන් එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ගැන questions එහෙම මොනවාට තියෙනවා නම් ඒවත් ඔයගොල්ලෝ comment section එකේ දාන්න මම පුළුවන් ඒ උත්තර ලබා දීමක් කරන්නම්. clarifications තියෙනවා නම් ඒවත් දාන්න. ඉතින් music පැත්තෙන් උනත් කමන්නේ මම පුළුවන් උත්තර ලබා දෙන්න උත්සාහ කරන්නම්. ඉතින් ආයි තව ඔයගොල්ලන්ට අවශ්‍ය වශයෙන් කියන්නත් තියෙන්නේ කිසිම බඩුවක් ගන්න හදිස්සි වෙන්න එපා. tech gadget එකක් වේවා නැත්නම් ඔය ජීවිතේ use කරන ඕනම gadget එකක් වේවා. හොඳ reviews බලලා හොඳ long term reviews බලලා ඔයගොල්ලෝ idea එකක් ගන්න. විශේෂයෙන්ම long term reviews වලින් ඔයගොල්ලන්ට හොඳ idea එකක් ගන්න පුළුවන්කමක් තියෙන device එක ඔයගොල්ලන්ට use කරද්දී මොනවා වගේ ගැටලු වෙන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධව. එහෙනම් ආයිත් පාරක් ඔයගොල්ලන්ට මේ උදා වෙච්ච 2026 අවුරුද්ද සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් මේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලෝ ඉල්ලා සිටිනවා. අපා මේ වීඩියෝ හැම වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.